good morning guys. ඔන්න ඉතින් අපි ඊයේ තමයි හපුදලේ අපේ road trip එක ආවේ. පොඩ්ඩක් සීතල පැත්තකට එන්න හිතුවා. මොකද ඉතින් එහෙත් ප්‍රශ්නේ. ඉතින් කොමරියේ බයික් එකේ එද්දි ටිකක් තෙමුණා. ටිකක් මේ ගොඩක් ඇත්තනම තෙමුණා. ඉතින් එහෙමම අපි ඒ දවසේ එහෙමම පොඩ්ඩක් අපි රෙස්ට් එකේ හිටියා ඇවිල්ලා. ඊට පස්සේ අපි අද හිතාගෙන හිටිය ලිෆ්ටර් සීට් කරන. හැබැයි ලිෆ්ටර් සීට් කරලා යන්න කලින් අපි යා හපුතලේ ෂෙඩ් එකට පෙට්‍රල් ගහ ගන්න. හැබැයි ෂෙඩ් එකේ පෙට්‍රල් නැහැ. ඉතින් ඊට පස්සේ අපි මොකද කරේ ආවා බණ්ඩාරවල ෂෙඩ් එකට ඇවිල්ලා ඊට පස්සේ එතනින් පෙට්‍රල් ගහගෙන අපි හිතුවා දැන් අපි ආයි අරහෙට යනවට වඩා අපෝ ලිෆ්ටර් සීට් එකට යනවට වඩා අපි හිතුවා දැන් මේ ඔයාලා බණ්ඩාරවලට ආවොත් එහෙම යන්න ඕන රයිඩ් එකක් තියෙනවා. ඒක තමයි කැලිප්සෝ ට්‍රේන් රයිඩ් එක. බණ්ඩාරවලින් තමයි ඒක පටන් ගන්නෙ. ඉතින් අපි හිතුවා ආයි අපි ලිෆ්ටර් සීට් වලට යනවට වඩා බණ්ඩාරවලට ආව එකේ මේ කැලිප්සෝ ට්‍රේන් රයිඩ් එකක් ගිහිල්ලාම ඉමු කියලා. ඉතින් අපි දැන් ඉන්නේ බණ්ඩාරවල ස්ටේෂන් එකේ. මේ කැලිප්සෝ ට්‍රේන් එකට ඔයාලට ටිකට් එකක් ඔන්ලයින් බුක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වගේ ස්ටේෂන් එකට ගිහිල්ලා එතනින් ටිකට් එකක් ගන්නත් පුළුවන්. මෙන්න මේ තියෙන වෙලාවලට තමයි කැලිප්සෝ ට්‍රේන් රයිඩ් එක ඔයාලට යන්න තියෙන්නේ. ඉතින් අපි ගියේ බණ්ඩාරවල ඉඳන් දෙමෝදරට යන ට්‍රේන් රූට් එකේ තමයි අපි ගියේ. අපි ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට් එකක් ගත්තා. මෙයාලගේ අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන කැලිප්සෝ ට්‍රේන් එකේ ගිහිල්ලා ආපහු එන්නම පුළුවන්. එහෙම නැත්නම් අප් ටිකට් එකක් විතරක් අරගෙන ඊට පස්සේ එතනට ගිහිල්ලා අපිට නෝමල් ට්‍රේන් එකකින්වත් ආයි මෙහෙට එන්න පුළුවන්. ඉතින් අපි දැන්ට ගත්තේ අප් ටිකට් එකක් විතරයි. අපි එතනට ගිහිල්ලා අපේ මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක අපි දන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා හපුතලේ එතකොට බණ්ඩාරවල එතකොට එතකොට දන්න හපුතලේ බණ්ඩාරවල කියන්නේ සීනරි ලොකේෂන්ස් ගොඩක් තියෙන ඒරියා එකක්. ඉතින් අපි දන්නේ නැහැ මේ තමයි ෆස්ට් එක්ස්පීරියන්ස් එක කැලිප්සෝ ට්‍රේන් එකේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. එහෙනම් මම දැන් ට්‍රේන් එකේ ඉන්න තව පොඩි වෙලාවක් තියෙනවා. අපි ට්‍රේන් එක ආවට පස්සේ ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. දැන් අපිත් එක්ක දැන් මේ අපි ටක් ගාලා යන්නේ අපේ සීට් නම්බර් එක හොයාගන්න. සීට් එක කොහෙද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපිත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි මෙතනට ගිහිල්ලා ටිකට් එක පෙන්නුවම යාලා කිව්වා අන්තිම පෙට්ටිය තමයි කැලිප්සෝ ට්‍රේන් එකේ අන්තිම පෙට්ටිය තමයි ටිකක් අර නැරඹුම් මැදිරියක් වගේ හදලා තියෙන්නේ. මේ තියෙන්නේ නැරඹුම් මැදිරිය. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේක දෙපැත්තට තමයි සීට්ස් තියෙන්නේ. අපිට ඉඳගෙන වටපිට බලාගෙන යන්න පුළුවන්. ඉතින් මේක අනිත් එක නිකන් අර ලී කැටයන් වලින් නිකන් ලස්සනට හදලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ නැරඹුම් මැදිරිය තියෙන හැටි. සින්දුවක් එහෙම කියලා ටිකක් ෆන් එක යන කට්ටියට අමතරව මේ ට්‍රේන් රයිඩ් එක නිදහසේ ගිහිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරන්න ඕන අයට තමයි මේ නැරඹුම් මැදිරිය විශේෂයෙන්ම වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ ට්‍රේන් රයිඩ් එකේ මුල් හරිය අපි ගියේ මේ නැරඹුම් මැදිරිය. ඊට පස්සේ තමයි අපි අනිත් නැරඹුම් මැදිරියට ගියේ. ආගන්න අපි දැන් කැලිප්සෝ ට්‍රේන් එකට නැගලා ඉන්නේ. කලින් කියන්න අමතකුණා මේක එක්කෙනෙක්ට ටිකට් එක ලෝකල් කෙනෙක්ට ටිකට් එක රුපියල් 2500ක් වෙනවා. ඒ කියන්නේ යන්න විතරක්. එතකොට යන්න අයටයි රුපියල් 5000ක් යනවා එක්කෙනෙක්ට. ඉතින් අපිට හම්බුනේ මේ මම හිතන්නේ හොඳම view එක තියෙන මේ පෙට්ටිය මම හිතන්නේ සීට් එක. ඉතින් අපි බලමු අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මම ඉන්න මෙතන කතාවා හැබැයි නස්තරේ නැහැ. කොහොමද අපි දැනගන්න මේක තමයි ට්‍රේන් එකේ කියලා. මොකද හේතුව මේක අර උඩ කෑල්ල නැති සීන් එකක් තියෙනවා. ඊට පස්සේ කොහොමද යහලිය වෙලා ටක් කරලා නැත්නම් මේ වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ඒ වෙලාවේ කොහොමද ආවේ? නෑ අපි ට්‍රේන් එකේ ඇත්ත වීඩියෝ එකක් ගන්න හිටියේ. ඇත්තට මේ ඇනවුස්මන්ට් එකක්වත් නැහැ. කෙලින්ම අරගෙන යන ට්‍රේන් එක. මම දැන් කලින් ආවේ ට්‍රේන් එකේ කැමුනේ. මේ ඉන්න වෙලාව තියෙන මොකද මෙතන ඩබල් ලයින් තියෙන මෙතන මේ බණ්ඩාරවල ස්ටේෂන් එකේ මෙතන ලයින් කීපයක් තියෙනවා. මේ සේවාවට යද්දී තනි ලයින් එකකට මාරු වෙනවා. ඒකට කෝච්චි දෙකක් ඒකත් ඉඳන් ෆොටෝ ගන්න එකක් හරි වගුරක් හරි වන එකක් යන්න විදියක් නෑ. ඒක නිකන් දැන් මේක පොවත්තෙන් ඉන්නවා මෙතන අනිත් පැත්තෙන් කෝච්චි කියන එක. දැන් අනිත් පැත්තේ කෝච්චි දෙකක් විතර ගියා.
ඒ ගිහිල්ලා දැන් අපිත් ඉස්සරහට ගිහිල්ලා අපෝ වෙන ලයින් එකකට ඇවිල්ලා දැන් මෙතන පාගි පැය භාගයක් විතර ඔන්න කොමාරි ඉන්නවා ඊළඟ ට්‍රේන් එක නිකන්. ඉතින් බලමු මේකේ ගිහිල්ලා ඉන්නේ දැනුත් ඉන්නේ අපි මෙතනට අර පැත්තෙන් කෝච්චියක් කියනකම් ආපහු ඒකෙන් ෆොටෝ පැත්තට යන කෝච්චියක් එක්ක තමයි දැනුත් ඉන්නේ. තාමත් ඉන්නේ. අපි බලමු මේ එනවා දැන් ට්‍රේන් එක මොහාට පෙන්නන්න බං. ඔන්න අපි ඉස්සරහින් එන්නේ. ඇල්ල ස්ටේෂන් එක ඉඳන් ඊට පස්සේ අපි මේ යන්නේ 9 ආච් බ්‍රිජ් එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන හිටපු සෙනග කොහොමද කියලා. සීසන් එකකට ගියාම ඉතින් මේ වගේ තමයි 9 ආච් බ්‍රිජ් එක තියෙන්නේ. ඉතින් මෙතන ට්‍රේන් එක විනාඩි 5ක් විතර නවත්තගෙන ඉන්නවා ඔයාලට ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් ගහන්න. ඉතින් දැක්ක එක දෙයක් තමයි දැන් මෙතන ඉන්න පහළ ඒ කියන්නේ ට්‍රේන් එකේ ආපු නැති කට්ටියත් ට්‍රේන් එකට නගින්න උත්සාහ කරනවා. එතන ෆොටෝස් ගහන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ පොඩි ප්‍රශ්නිකුත් මෙතන තියෙනවා. ඉතින් අපි දැන් මේ යන්නේ කැලිප්සෝ ට්‍රේන් එක ජනප්‍රියම අර කැලිප්සෝ අර වහලේ නැතිව වෙනම පොඩි පෙට්ටියක් තියෙනවානේ නරඹුම් මැදිරියක්. අන්න අපි ඒකට තමයි මේ යන්නේ. අපි අත්‍තරම හිතාගෙන හිටියේ කලින් නරඹුම් මැදිරිය ඉඳලා ඊට පස්සේ මෙතනට ඇවිල්ලා ඔයාලට පේන්න පොඩි වීඩියෝස් ටිකක් ෆොටෝස් ටිකක් දාන්න. හැබැයි ඔයාලට පේනවා ඇති ඒ නරඹුම් මැදිරියට යන්නත් තියෙන තදබදේ රෂ් එක කොහොමද කියලා. ඉතින් සමහර අය ඉන්නවා ට්‍රේන් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් මෙතනම තමයි ඉන්නේ. ඉතින් ට්‍රේන් රයිඩ් එක ඉවරනකම මෙතන ඉන්නවා. එතකොට අර අනිත් අයට මෙතන වෙලාවක් නැති වෙනවා වීඩියෝස් ෆොටෝස් ටිකක් ගහගන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන් යනවා නම් ඕෆ් සීසන් එකක යන්න. ඉතින් අපි මේ දේවල් කියන්නේ ඔයාලගේ මේ කැලිප්සෝ ට්‍රේන් රයිඩ් එක සක්සස්ෆුල් ට්‍රිප් එකක් කරගන්න පොඩි ටිප් එකක් තමයි ඒක. ඉතින් අපි බලමු ට්‍රේන් රයිඩ් එකේ ඉස්සරහට මොන දේවල්ද උනේ කියලා. නයිනාච්චලින් පස්සේ දෙමෝදර ස්ටේෂන් එකෙන් අපි මේ බණ්ඩාරවැලි ඉඳන් ආපු කැලිප්සෝ ට්‍රේන් රයිඩ් එක ඉවර වෙනවා. ඔයාලට ටිකට් එකක් ගනිද්දී අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එකක් වුණත් බුක් කරගන්න පුළුවන්. ආයේ දෙමෝදර ඉඳන් බණ්ඩාරවැලට එන්න. අපි හිතාගෙන හිටියේ ආපහු එද්දී නෝමල් ට්‍රේන් එකකින් ඒත් අපිට මේ රයිඩ් එක හරියට එන්ජොයි කරගන්න බැරි වුණ නිසා දෙමෝදර ස්ටේෂන් එකෙන් අපි ආයෙත් කැලිප්සෝ ට්‍රේන් එකේම ටිකට් එකක් ගත්තා බණ්ඩාරවැලට එන්න. ඇත්තටම ඉතින් අපිට මේ කැලිප්සෝ නරඹුම් මැදිරියේ ඉඳන් කලින් ගන්න බැරි වුණ එක්ස්පීරියන්ස් එක එනකොටවත් ගන්න ඕන නිසා බණ්ඩාරවලට එනකම්ම අපි මේ නරඹුම් මැදිරියේ තමයි හිටියේ. ඇත්තටම මෙතන හිටිය සෙනගත් එක්ක ඉන්න තරක් හොයාගත්තෙත් හරිම අමාරුයි. ඉතින් මට නම් හිතෙන්නේ තවත් මේ වගේ නරඹුම් මැදිරියක් දැම්මනම් මේ රෂ් එක අඩු වෙනවා. ඉතින් බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. මොකද හිතෙන්නේ මේ කැලිප්සෝ ගැන? ඔව්. කැලිප්සෝ තමයි මතටම කරේ. ඔව්. කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඔව්. ඔයා දැන් එන්න කලින් ගොඩක් වීඩියෝස් බැලුවනේ. ඒවත් එක්ක බලද්දි අපි ලැබපු අත්දැකීම් ගැන මොකද හිතන්නේ? තව කෙනෙක්ට ඒ කියන්නේ අපේ වීඩියෝ එක බලලා ආවොත් මේ සම්බන්ධව මොකද කියන්න තියෙන්නේ වාට? සීසන් එකේ කොහෙවත් එන්න එපා. එච්චරයි.
මොකද හිතන්නේ දැස්සක් ආවා. සුත්තා වැස්සටත් එමුණා. දැන් අපි බණ්ඩාරවලට යන ගමන් ආපහු දැන් ළඟයිනේ. පොඩි දුරයි බණ්ඩාරවල ස්ටේෂන් එකට. අපි සින්දු කිව්වා. උලක් නෑ. හැබැයි ගානට තමයි පුට්ටන්නේ. ආවා. අපි ආවා. ඉතින් මේ කැලිප්ස ට්‍රේන් රයිඩ් එක කියන තරම් හොඳයිද? ඔයාලත් කැලිප්ස ට්‍රේන් රයිඩ් එකේ ගිහිල්ලා තියෙනවා නම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අතට ගිහින් එන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.